බවක් තිබෙනවා. අනිත් පළාත්වලට වඩා වෙනසක් තියෙනවා. මේ ABC කාර්ය ගැන කතා කරන්නේ කතා බහ කරනකොට අපිට බොහොම ඈත අතීතයට ගන්න පුළුවන් අර කුවේණියගේ ශාපයේ නිසා බලවත් අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂ ටික ඔබ තිස්සමහාරාම YouTube නාලිකාව ඔස්සේ ඒ වගේම SFF බණ YouTube නාලිකාව ඔස්සේ ආදී වශයෙන් මේ සමාජ මාධ්‍යයන් ඔස්සේ රූපාවලියක් විදිහට දකිමින් මේ විස්තර දෙවල් කාර්යය ආනායකය පිළිබඳව දෙවිවද විස්තර අපි රාජමාර්ගයෙන් අහනවා. සබීර මහත්මයා යාරත් මහත්මයා දෙවල් නැතිව දෙවල් නාමකයේ දෙවල් දිව්‍යන්ගේ අඳුම් කට්ලේ ගැන ඉස්සලා කතා බහ කළොත් ආපු දැනට ඇත්තටම අඳුම් කට්ලේ කරතර නැට්ටෝ දෙවල් දිවි පත්‍රකය දෙරට ගොඩගසීම නිරූපණය කරන්නේ දෙවල් ලංකාවට පැමිණ නැව මහපුරුෂයෙක් කියලා අන්තවත් ගොඩගසිච්ච ගියතෙන් වලදී පත් කතාව සවිමස් සමගම දෙවල් දිව්‍යයන් පිළිබඳව කතා කරලා සිදුවෙන්නත් අපියක් කියපරා පිටිසි අපේ මේ තාන්ති කර්මයේදී දෙරණ නර්තනයේ ප්‍රකාශලේ දැන් එය පෙරහර සංස්කෘතිකලා දෙවල් නැටීමයි අපිට පෙරහරේදී ඔව් නර්තනය කියන්නේ පහතරට නර්තන සම්ප්‍රදාය තුළ දැන් මේ ඉන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මම හිතන්නේ අපිව රැකගන්න විශ්වසරක මානුෂීය මෙහෙයුමක් කරලා අපි අපි කැමති කියන්නට අපේ සංස්කෘතිය රකින්නට ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ මේ පොලිසිය කියන ආරක්ෂක අංශ කටයුතු කරමින් ඉන්නවා. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙස්රට විඩම්බනයෙන් කියන කවි අපිට හිතා ගන්න පුළුවන් රජකා වන්නමේ කාලයට තමයි මේ දෙස්නර්තන ඉදිරිපත් කරන්නේ. කවුද මේ දෙස්නර්තන කරවන්න කියලා කියන්නේ? ඉතින් මේවගේ අපේ මధుර නාට්‍ය ඉදිරිපත් කරනකොට දෙස්නර්තන කලාවේදී රෝගේ සිතා තමයි ජනක දිලන්ත ලාංකිකව අපි කියන්නේ සංස්කෘත ආචාර තුමන් විදිහට නිරන්තර බලාගෙන ඉතිරෙවොත් ජනක දිලන්ත මහත්මයාගේ දෙස්නර්තන අඩයම තමයි මනිරේ මේ අපේ ඉදිරියෙන් ගමන් කරනවාගේ නාට්‍යම ආචාර වලදී අපේ ජීවිතය දේවගේ දැක්වීමේ වෙනවර දෙකක්. හොඳයි දැන් මේ දිනතර කලාවතන ඉදිරිපත් කරන දෙස්නර්තන ගැන